2025 IPL තරගාවලියේ 39 වන තරගයේ අද රාත්‍රී 7:30ට කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙකු කණ්ඩායම් වලට මිලදී ගත් නමුත් දසුන් ශානකව පසුවයි මෙවර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සඳහා මිලදී ගත්තේ. නමුත් නවසීලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ගේන් පිරිස් ඔහු ක්‍රීඩා කළ පළමු තරගයේම ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු නවසීලන්තය බලා ප්‍රතිකාර සඳහා නැවත ඒ රට බව පිටත්ව ගිය බව තමයි විදේශ මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ. නමුත් ඒ අඩුව පිරවීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානකව නැවතත් මිලදීගත් ලැබුවා. නමුත් දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සඳහා මිලදීගත් පසුවත් එක් තරගයක් ක්‍රියාත්මක වුවා. නමුත් ඔහු ඒ තරගාවලියේ අතිරේක ක්‍රීඩකයෙක් විදිහටවත් සිටියේ නැහැ. නමුත් අද තරගය සඳහා පිතිකරුවෙකු ලෙස දසුන් ශානකව සංචිතයට ඇතුළත් කරන බව බොහෝ විට සඳහන් වී තිබෙනවා. ඒ වගේම කොල්කතා කණ්ඩායමට අද තරගය ඉතා වැදගත් තරගයක්. මොකද ඔවුන් තරග 7ක් ක්‍රීඩා කර තරග 3ක් පමණයි ජයග්‍රහණය කර තිබෙන්නේ. ඔවුන්ට අවසන් 4 සඳහා පිවිසීමට නම් අද සිට ක්‍රීඩා කරන සියලු තරග ඔවුන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කර යුතුයි. ඒ නිසා අද තරගය ඉතාමත් වැදගත් තරගයක් ඔවුන්ට. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30ට කොල්කතා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. අද තරගය සුපිරි තරගයක් බවට පත් වේ කියලා හිතනවා. නැවතත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.